දැන් නෑ නැසිය බලන්න කොහොමද කියලා. ඒ වුණාට මේ ප්‍රොජෙක්ට් එකට මාළුක් කාලයක් නෑ අවුරුදු 3ක්. යනකොටම පේනවා මේ යන්නේ මේ තියෙන බස් ඒවල තමයි මෙයාලා එහාට මෙහාට යන්නේ ඔක්කොම ඉලෙක්ට්‍රික් මේ ඔක්කොම තියෙන ඒවා ඉලෙක්ට්‍රික් පොඩියට පේන්න තියෙන වලට මේ මාලේ සබ්මැරින් එක උතර තමයි නවත්තලා තියෙන්නේ බලන්න කොහොමද කියලා මේ පාලම වදිනවා දිගට මෙතන තමයි බෝට්ටු රිපෙයාර් කරන තැනක් ඉතින් ඇවිල්ලා ඔය ෆයිබර් කරන බෝට් මේ වලට කන්ටේනර් පෙට්ටි තියෙන ඒවල තමයි මෙහි ගොඩක් කට්ටිය නතර වෙලා ඉන්නේ. ඒවල තමයි ඒ උයාගෙන කාලා නතර වෙලා ඉන්නේ සයිඩ්. මේ බස්සලාදී? හ්ම් ඊට කොන්ක්‍රීට් එක දාන්න. ඕනේ. බලන්න අර පැත්තෙන් ඔයාලා අඳුරන එක්කෙනෙක් එනවද කියලා. ඉතින් සාලිය මොකෝ වෙන්නේ? සෑහෙන කාලෙකින් එකමාරයක් විතර වගේ මේ සෙට් එකේ. ඉතින් ඔන්න සාලිය අද සෙට් වුණා අවුරුදු එකමාරකින් විතරනේ. එකමාරක් විතර ආයෙත්. අවුරුදු එකමාරකින් විතර මගේ ඉස්සර ඉතින් වීඩියෝ වල හැම එක්කම මගේ සාලිය පේන්න ඉන්නවා. ඉතින් අපි දැන් සෙට් වෙලා දැන් සෙට් වුණේ අවුරුදු එකමාරකින් විතර. ඉතින් අපි දෙනෝ සෙට් වුණ දවසේම අද යන්නේ මාලේ තියෙන මාලේට ළඟම අයිලන්ඩ් එක. මොකක්ද අයිලන්ඩ් එක? විලිංගිලිං අයිලන්ඩ් එක. විලිමාලේ කියනවා කට්ටිය විලිංගිලිං කියනවා. ඉතින් අපි ඉන්නේ දැන් විලිංගිලිං ජැටියේ. ඉතින් අපි යමු එන. අපි ගිහලා එන. එහෙනම් අපි යමු විලිංගිලිං වලට. ඉතින් තමයි ටිකට් ගන්න. මේක තමයි විලිංගිලිං. ටිකට් ගන්න. මෙතනින් තමයි ටිකට් ගන්න විලිංගිලිං වලට යන්න. කිය සාලිය? ඉතින් ඇවිල්ලා මේ රුපියා වලින් ඇවිල්ලා එක්කෙනෙක්ට 10යිද? ඔව්. 10යි නේ? අපේ කාඩ් එක ඉස්සරහට ඇතුළේ බස් කාඩ් එක. ඒති නේ. අපි දරුම්පර කාඩ් එක දෙන්න. Nee, print problem. Print problem no? Okay, go. ඔන්න බෝට් එක ඇවිල්ලා තියෙන්නේ පෙරිය. සාලිය සාලිය සෑහෙන කාලෙකින් හදේ බෝට් එක ගන්න. සෑහෙන කාලෙකින් කියන්නේ. කොතනද යන්න ඔන්න ඉතින් දැන් අපි බෝට් එක යන්න මේක ඇවිල්ලා පෙරිය යනවා කියන්නේ පෙරියේ සාලිය විනාඩි 5ක් 10ක් වගේ යනවා විනාඩි 5ක් 10ක් විනාඩි 10ක් විතර යනවා පෙරිය යනවා නම් විලිංගිලිං වලට යන්න කිලෝමීටර් 2ක දුර ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ තමයි CTV බස් වගේ තමයි නේ සාලිය. මෙතේ කියන්නේ අපේ මේ CTV බස් වගේ තමයි ඉතින් මේ මෙහි ඉතින් බස් පෙරි තමයි තියෙන්නේ. ඉතින් මූදෙන් යන්න ස්පීඩ් බෝට් එකයි පෙරියයි තමයි ඉතින් තියෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා විලිංගිලිං වල අපි මුල් කාලේ කරලා තියෙනවා වීඩියෝ එක. බලන්න ඕනේ. හැබැයි මේ ඔව් හැබැයි දැන් මේ විලිංගිලිං කියන දූපත දියුණු වෙලා තියෙනවා. දැන් ඉස්සර තිබ්බ විලිංගිලිං නෙමෙයි දැන් පොඩ්ඩක් මොඩිෆයි වෙලා තියෙනවා. ඉතින් ආයෙ තව එකක් තියෙනවා සාලිය. මේ විලිංගිලිං වල ඉඳන් ගහනවා මාලෙට පාලම. ඒකත් ඔයාලට පෙන්නන්න. ඩ්‍රෝන් ෂොට් එකක් එහෙම දාලා මේ විලිංගිලිං වල ඉඳන් මාලෙට ගහනවා පාලමක් විලිංගිලිං මාලේ යාවෙන්න.
ඒකත් තව ටික කාලෙකින් වැඩ ඉවර වෙයි. වීඩියෝ ගත්තනේ අද කලින්. මම ඒකේ වීඩියෝ එකක් කරන් මේ ෂෝට් කෑල්ලක් දාලා තියෙනවා. ඉතින් දැන් අපි යන්නේ මේ බෝට් එක ඔය විලිංගිලින් කියන්නේ මේ හසිය. ඔව් මේ මාළදිය දැන් ඉක්‍රියවනේ. මේ වගේ මේ මිනි ගවර්න්මන්ට් එකේ පරිපාලනය කරන දැන් වෙන එකක් තමයි ඔය විලිංගිලින් කියන්නේ. පොඩි තමයි පොඩි. කියන්නේ මාළේට ආසන්නම දුරම විලිංගිලින්. වාහනයක් ගන්න උඩක් තියෙන ඉලෙක්ට්‍රික් එක තියෙනවා. බයික් එක ඔක්කොම ඉලෙක්ට්‍රික්. ඔව් මේ විලිංගිලින් වල ගත්තොත් මේ බයික් එකම හැමදේම තියෙන්නේ ඉලෙක්ට්‍රික්. පරිතරේ වලට කියන්න පුළුවන් ඉතින් නාගරික නෑ මේ මානසික එක වගේ නෑ ඒ හින්දා ඒ පිටපාවේ නැග ගන්න කරපු දෙයක් වගේ තමයි මේ අර ඉලෙක්ට්‍රික් වාහන දාලා තියෙන්නේ අත්දවද්ද නෑ මේ කියන්නේ ගස්කොලන් ටික ගස්කොලන් තියෙනවා බීච් එකක් තියෙනවා නාන්න කරන්න පුළුවන් වලට මේ ඉතින් ඕම් මේක තමයි මාලි සිටි එක ඒකට පාලා වැදුනා තමයි ඒක කියන ලයින් එකේ ඉන්නේ. පාලා වැදුනා WhatsApp කරනවා. බලන්න කොහොමද කියලා මේ මේ පාලම වදිනවා දිගට. අපි යන්නේ ආන්වර ඈත පේන ඒක තමයි විලිංගිලින් කියන්නේ. මේ පාලම මං හිතන්නේ අවුරුදු දෙකක් දෙකමාරක් වගේ තමයි වැඩ හරියටම ගන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මෙයාලා සෑහෙන වැඩි වැඩ කරලා තියෙනවා. බලන්න කොහොමද කියලා. පොඩියට පේන්න තියෙන වලට මේ මාලේ සබ්මැරින් එක උතන තමයි නවත්තලා තියෙන්නේ. ඒ දැක්කේ. ඉතින් අපි ගිහින්ම සෙට් වෙනවා. ඊළඟ දෙට වෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ විලිංගිලින් වල. යන්නේ. ඔව් මේ මොකද අපි ආවේ පොඩ්ඩක් අද හවස් වෙලා මේ මොකද මේ දවල් වෙලා ආපුවම මේ ඉන්න බෑ පට්ටවුවක් කැටෙන මේ දවස්වල ඉතින් මේ බලන්න යනකොටම පේනවා මේ යන්නේ මේ තියෙන බස් ඒවල තමයි මෙයාලා එහාට මෙහාට යන්නේ ඔක්කොම ඉලෙක්ට්‍රික් මේ ඔක්කොම තියෙන ඒවා ඉලෙක්ට්‍රික් එතන තියෙනවාට බලා ගන්න පුළුවන් විලිංගිලින් අයිලන්ඩ් එකේ පල්ලිය. දැන් නමස්කාර කරන වෙලාවනේ. යන පල්ලිය යන ටයිම් එක නේ. නැත්තම් එහෙම සද්දයක්වත් නැහැ නේ. නැත්තම් එහෙම සද්දයක් නැහැ. මේ අයිනෙන්ද යන්නේ මෙහෙන්ද යන්නේ? මට මතක නැහැ මැදි යන්නේ. මේ කලින් මෙව තිබ්බේ නැහැ. නෑ අදිය තිබුණා. මේ ඔක්කොම දැන් අලුතෙන් හදපුවා. කලින් ওই මොනවත් තිබ්බේ නැහැ. අර අයිනේ යන්න මං කියන්නේ. අන්න අතනින් යන්නේ නේද? හරි. බීච් එක අයිනේ. Basun. Jangan pulang deh. Iya kan. Betul ada?
මේ මේ ස්නෝ ගන්න බන්නේ ගැම්මත් තමයි ඒක ෆොටෝ ගහලා දැනුත් මේ වගේ තියෙන ඈ. ඔය වලුත් කියලා තියෙන්නේ නේ. ඒකද නෑ ආයෙ නෑ තනක් තියෙනවා හොඳ ලයින් යන්නේ ඉතින් මේ ලොකු නෝගස් තියෙනවා මේ මේට ආපුවනම් පොඩි ඉතින් ලංකාවේ ලයින් එකක් දැනනවනේ ආසිය අපිට නිකන් ගස් කොළන් එමේ මොනවා කරන්නද ඈ ඈතේ පිටි එකක් තියෙනවා. අර ඒ ඈත වෙන්නේ අපි ඉන්න දේ තමයි පිටි එක. කො? අර අර පැත්තේ පිටි එක පේනවා. ඒකනේ. අර පොට්ටේ තමයි අලුතෙන් හදලා තියෙන්නේ. ඉතින් මේ බීච් එකේ එක පැත්තක් මේ මෙතෙන්ට පේන ලස්සනට පාලම මේ දිගට අර සිටි එක පාලම බලමු අපි මේ ටයිම් එකක් තිබ්බ පාලම හතර පැත්තට ඇච්චා අතන තව ප්ලේස් එකක් ඔතන මේ කලින් තිබ්බේ නෑ ඒක අලුතෙන් හදනකො සාලියනනේ කාලිය දැන් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න පුළුවන් ඒ වගේ මට පේන විදිහට. මෙතෙන් ආව මාසිය කොයි කොයිද පේන්නේ? මෙතෙන් ආපුවා අතන සිටි එක තියෙනවා. මාලි සිටි එක අර පැත්තෙන් පේනවා. අර ඔව් සිටි එක. මාලි සිටි එක අර පැත්තෙන් පේනවා. ඊට පස්සේ අර පැත්තේ එයාපෝට් එක. එයාපෝට් එක. උළුමාලි. උළුමාලි. ඊට පස්සේ ඒක තමයි පේන්නේ. අලුතෙන් හදන පාලම අතර තමයි දුන්නේ. අපි පාලම ළඟට එක්කන් යන්නම් ඔයාලට පෙන්නන්නම් පාලම යාවෙන. අපි මෙතන ඩ්‍රෝන් ෂොට් එකක් ගමුද? ඈ? ගමු. ලස්සනයි නේ වීඩියෝ. ගමු මෙතන ඩ්‍රෝන් ෂොට්. අර අතන තියෙන පාලම තියෙන්නේ. ඒ පාලම යාවෙන දෙන තියෙන්නේ. එතනත් පෙන්නන්නම්කෝ. අපේ තව යාළුවෙක් කෙනවා මේ බලමු අර බෝට් එකේ දෙන්නේ කියලා. අර පැත්තේ කෙනවා අපේ මේ පෙරියා. මගේ හුළුමාලේ මේ ළඟදී දාපු වීඩියෝ එකේ ඉන්න පොඩි ඉන්නවා. ඔන්න අපේ අනිත් එක්කන ඇවිල්ලා පොඩ්ඩක් හොයනවා පොඩියව. පොඩියට පාර වැරදිලා. සාලි ඉන්නවද? ඔන්න එනවා පොඩි පාර හොයාගත්තද? ඔන්න ආව පොඩියා පොඩ්ඩක් එන්න පරක් වුණා. ඒ හින්දා අපි කලින් ආව පොඩ්ඩක් අද
සාලි අර මොනවද ගන්නව? මොනවද ගන්නවද දන්නේ? මේක තමයි මේ තියෙන පොඩි කඩ සෙට් එක. පොඩි බඩකින්නක් ඇවිල්ලා. බඩගින්නට සුපර්. මේක කරනවා කරේ කවල්. බිස්කට් පැකට් එකක් ගන්න දැන් කරන්නේ. මුරුක්කු පැකට් එකක් ගමු. ඈ? මේක ලොකු කරන්න නැත්නම්. kita ini lagi. කොන්ට ගන්න. Lihat rupiah gede lah. Ini kita gambar. මේ Bisa nak. මේ ගොඩිය පොඩිය දියේ හිතන්නේ හින්දා හොඳයි ඉතින්නේ. මයිලෝ නේද? මයිලෝ තිනති. කෙහෙල් ගෙන්නම් කඩාගෙන වෙන්න සේප්පේ තියෙන්නේ. වාරම සීතලයි. තැඹිලි තියෙනවා ලංකාවේ රන් තැඹිලි වගේ. ඒ සාලිය අතර පැත්තේ මොනවද ගන්නව? සාලිය හරිද? ඈ මෙයා තමයි ඕන. මම හිතන විදියට. හැම කඩවල සෙට් එකම බලන්න මෙයා. කට්ටිය බුෆේ ගැන කතා කරන යස්සේ. මල්ලිලා වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා ඉන්නේ. කුලිමස් ගෙහෙට ගිහින් ගාමු. දැන් කොහෙන්ද පටන් ගන්නෙ? පටන් ගන්න මේ පටන් ගන්න තියෙන්නේ. නෑ. ඔව් යනවා ඉතින් කොහෙද කියලා දන්නේ නැහැ. අපි අයිලන්ඩ් එක ඇවිදින්නේ නේ ආවේ. මටත් මතක දැන් එකපාරක්ද දෙපාරක්ද කොහෙද ඇවිල්ලා තියෙන්නේ. පොඩි ඉතින් කියන්න පොඩි මොකද වෙන්නේ? මොනවා වෙන්නේ? සැපේ ඉන්නව ඒ? සැපේ ඉන්නවා. සාලිය අශෝකමාලා. ඕගන් නෑ යනවා ඉතින් පොඩ්ඩක් සුදුලත් තිබෙනවා අපි. මේ මොකද්ද? BML එකකුත් තියෙනවනේ. මේ තමයි BML අසේ ආයතන බැංක් එකේ මේ අර මොකද? නම මතක හරියනවා. අපේ ගයිඩ් සාලිය තමයි. අපේ ගයිඩ් සාලිය තමයි. චොකලට් ෂොප් එකක් මේ පැත්තේ තියෙනවා. අර පැත්තේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මෙහි නිදහස් බා. අකිය මේ මං අර කොයිස් කලේ අපි ගමු කියලා කිව්වේ. හා මේ මෙහෙ විලින් ගිලින් වලත් මේ ලංකාවේ කට්ටිය ඉන්නවනේ වැඩ කරනවනේ ගොඩක් කට්ටිය. ඔව් බඩ දෙනින් ගොඩක් කට්ටිය. අපිට හම්බෙන්න තරට යනවා. ඔව් සමහර විට හම්බෙන්නත් ඉඩ තියෙනවා. මේ පැත්ත මේ ටික ගස් කොල්ලන් එක්ක කළුවර වෙලා තියෙනවා. මේ අකිය ගොඩක් ස්පෝට් තියෙනවා. ස්පෝර්ට් සීන් එකනේ. මේ ඉතින් වාහන සද්ද බද්ද නැහැ නිදහස්. ඔය 1000ක් දෙන්නේ. ඔය කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනවා, හුලං එනවා, හුලං පාරක් එනවා, ගස් කොළන් තියෙනවා. නිදහසේ ඉන්න පුළුවන් මෙහෙට આવොත්. ඕඩේ දැන් මොන්නේ. මේ මොකද්ද බා? ටේලර් ෂොප් එක. මහ ගන්නත් තිබ්බා. ටේලර් ෂොප් පිටන් තියෙනවා මෙහෙ. ඒක කිව්ව විතර වැහුවා. ඇහුවා. ඒක ගුරුදර කඩේ යවන්නේ. කොහෙද ගෑ ගහන්නේ මේ ඉන්නේ? මෙයාගේ කටහඬ. කොහොම බලන්න. අර පැත්තේ ලොකු බෙන් ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් නේද? ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේ ගොඩක් ශ්‍රී ලංකාවේ ඔව් ඉතින් මේ
මේක ජාති ක්‍රීඩාව ෆුට්බෝල් එන්න තියෙන පොඩි සෙල්ලම් බඩු කඩයක් පීකබී තව තියෙනවා එහෙමද ඉතින් මේ අවස් වෙනකොට ඉතින් ගොඩාක් කට්ටිය ළමයි එක්ක මේ හැමතැනම ඇවිදිනවා පාක් එකකුත් තියෙනවා වගේ අර පැත්තේ බලමු දැන් ගොඩක් දියුණු වෙලා තියෙන්නේ ඉදින් ගිලින් යන්නේ අපි මේ පාලම හදන පැත්තට වගේ මට පේන්නේ ටිකක් බලන්න නේද ආසියා මම මේ හැරි ආසම පුට්ටේ තමයි මේ ආසියා අරකන ඉලෙක්ට්‍රික් එක නෙමෙයි දැන් සාලි අපි යන්නේ මේ පාලම හදන පැත්තට මාර ලස්සනයිද නේ අපි මතකද කලින් පාරේදී ඔය මොකුත් කරලා තිබුණේ නැහැ මහලොකුවටම මේ හරි පුරවනවා අපි මෙතන ආසියා යව්වේ ඩ්‍රෝන් එක නේද මතකද ඩ්‍රෝන් එක ඉස්සරම ගෙනල්ලා ඩ්‍රෝන් එක මෙතන යව්වේ මතකද මේ තමයි ඉස්සල්ලාම ඩ්‍රෝන් එක යව්වේ ඩ්‍රෝන් එක කලින් ඩ්‍රෝන් එක නැති වෙච්ච ඩ්‍රෝන් එක ඩ්‍රෝන් එක ඉස්සල්ලාම කලින් අපි ඉස්සරම ෆ්ලයි කරා මෙතන තමයි ඒකනේ ඔව් මෙතන කොට්ටම්බර මේ පුච්චලා දෙනා මතකද මෙතන බෝට්ටුවෙන් ඉඳන් අපි දෙන්න වීඩියෝ එකක් ගෙනුවද ඉතින් මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක යනවා දැන් අවුරුදු ඈ දැන් නෑ නැසිය බලන්න කොහොමද කියලා ඒ වුණාට මේ ප්‍රොජෙක්ට් එකට මාළුක් කාලයක් නෑ අවුරුදු 3ක් අවුරුදු 3ක් විතර ඇති මේ මොනවද තිබ්බේ නෑනේ මොනවද තිබ්බේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන් නේ පාප්ප කරනවා ඈ පාප්ප අපි පොඩ්ඩක් ළඟට යන්න පොඩ්ඩක් අර පැත්තට යන්න පුළුවන් නේ අපිට පොඩ්ඩක් කන්ස්ට්‍රක්ෂන් පැත්ත පොඩ්ඩක් බලමු අපි පොඩ්ඩක් ඉස්සරහ ඔන්න මේ පාලම පටන් ගැම්ම ඒ කියන්නේ මේ මාමගිරිනේ අර එහා පැත්තේ ඔක පේන්නේ මාමගිරි අයිලන්ඩ් එක මේ විලිංගිලි මෙතනින් අරතනින් තමයි පටන් ගන්න පාලම මෙතනින් පටන් ගන්න කෙලීම මෙහෙම ඇවිල්ලා මේ දිගටම සිටියකට තමයි පාලම ගහන්නේ ඉතින් මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම් බලන්නකෝ මේ දාන ගල් තනි කර කොන්ක්‍රීට් ගල් දාන්නේ ඈ මේ මිහි ගල් තියෙන්නේ නැහැ නේද මිහි ගල් නෑනේ මේ ගෙන්නනවනේ මේ කොහෙන් හරි ගෙන්නලා තියෙන්නේ තනි කර මේ යකඩ එහෙම මේ බලනවා පාවිච්චි කරපුවා ඔක්කොම අයින් කරනවා ඉතින් දිරලා යනවා ලුණු වතුරට මේ ගල් ඔක්කොම යාලා ගෙන්නනවා බලන්න ඕක කොහොමද අර මේ ඔයාලට කන්ටේනර් පෙට්ටි තියෙන ඒවල තමයි මෙහි ගොඩක් කට්ටිය නතර වෙලා ඉන්නේ ඒවල තමයි ඒ උයාගෙන කාලා නතර වෙලා ඉන්නේ අර සයිඩ් එකේ පොඩි පාලමක් නෙමෙයි ලොකු පාලමක් අදින්නේ
යන්න බැරිද දැන් මේකට? වගේ දෙයක් ඉන්න කොට බලන්න. අපි පොඩ්ඩක් යමු පාලම් බලන්න හදන දිහා යන්න පුළුවන් ඉතින් අවුලක් නැති බා අවුලක් මේ කෙරවලයි යා කෙරවල දෙකම වෙන්නම දෙකම යා වෙනවනේ දැන් අපි පෙන්වන්නේ අනිත් පැත්ත කියලා තනිකර යකඩ කදන් තියෙන්නේ අවුලක් නැහැ වගේ මෙවද මම දැක්කේ නෑ මාත් දැක්කේ නෑ මාත් දැක්කේ නෑ ආ ට්‍රාන්ස්පෝර්ට් යනවා නැහැ බට තමයි ඇතුළට බස්සලා නන්නට කොන්ක්‍රීට් එක දාන්න ආනේ ඉතින් මේ අපිට මේ පැත්තට යන්න බෑලු ලවුඩ් නැල්ලු අපි දන්නේ ඉතින් මොනවද කියන්නේ මේ ලවුඩ් නැති කතාවක් කියන්නේ ලංකාවේ නම් ඉතින් ඔය පොලක් නැහැ ඈ පොඩි ලංකාවේ නම් ඉතින් ඔය පොලක් නැහැ මේ ඉතින් ඒ ලවුඩ් නැල්ලු මෙහෙ යන්න බැරුව බෑද නැහැ මෙහෙ යන්න පුළුවන් ඇතිනේ අඩි සන්සෙට් එක ආවම බලන්න ලස්සනට වෙයි නේද අතේ අපි දැන් අනිත් පැත්තට යන්න යන්නේ. ඒ කියන්නේ මේ අයිලන්ඩ් එකේ අනිත් පැත්තට. මෙතන තමයි මම හිතන විදිහට මේ කන්ස්ට්‍රක්ෂන් ටික යන්නේ පාලමේ. සන්සෙට් එක මේ සන්සෙට් එක ගහ ගන්න පුළුවන් අර පැත්තට ගියොත් ටක් ගාලා ටක් ගාලෙන් මේ බලන්න මේ ලයින් එක ඔය ඉරක් තියෙන්නේ ඒක තරමේ අම්මෝ මෙහෙ මේ එන පෙරි නම් තියෙනවා පැය භාගින් නේ තියෙන්නේ පෙරි පැය භාගින් පෙරි තියෙනවා ඉතින් ඕන වෙලාව අන්තිම පෙරි කියලා තියෙන පොඩි දැන් ගන්න වෙන්නේ නෑ රෑ නෑ රෑ වෙනකන් තියෙනවා 10:00 වෙනකන් තියෙනවා 10:00 වෙනකන් තියෙනවලු අන්තිම පෙරි ඉතින් මේ මම යන පාරේ දෙපැත්තේ තියෙන තනිකර ඒ කියන්නේ මේ කටේ නතර වෙලා ඉන්නේ නිවාස සංකීර්ණ තමයි තියෙන්නේ මේ බෝට්ටු හදන තැනක් තිබ්බ නේද
මේ මල් හදනවනේ. ඈ? සාක්‍යයක් තියෙන පොඩි ළමයි ශ්‍රී ලංකාවේ. හවස් වෙනකොට කට්ටියම මේ ටිකේ ඇවිල්ලා ඉඳගෙන මේ චිල්ලාවල බෝට් එක දාලා තියෙනවා. සන්සෙට් එක ලස්සනට වෙනේ වගේ මට පේන්නේ. ඔයා නම් මායාකාරයෙක්. ගොඩක් කට්ටිය මට කිව්වේ එහෙම. ඔව්. මාව අහන හිත්තස්සේ මම මායාකාරයෙක්. ඉතින් ඇයි අපි පරක්කු? එන්න මතකයක් අස්සේ පියාඹමු. මෙතන තමයි බෝට්ටු රිපෙයාර් කරන තැනක්. මෙතන ඇවිල්ලා ඔය ෆයිබර් කරන බෝට්ටු මෙතනත් මේ මොකද්ද? යම් බලන්න. මේක ඇතුළට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇතුළට යන්න බැරුව ඒ කාලේ. බෝට්ටු හදන තැනනේ. අපි බලමු. අර වටේ යන්න පුළුවන් මම. මේ කියන්නේ බෝට්. ඒක රිපෙයාර් කරන්න තමයි මෙතන ගෙනත් දාලා තියෙන්නේ. සමහර බෝට්ටු මේ අච්චු ගෙනල්ලා හදන පින් එකකුත් තියෙනවා. මේ මාල් දීරුවේ තාම හම්බුන්නේ නැහැ. බෝට්ටුවද? හදන්න දුන්නද? තාලිය බෝට්ටුවක් හදන්න දීලා ගේ මාසෙලු දුන්නේ තවම දීලා නැල්ලු. මම ඇවුවට පස්සේ එල්ලලා තියෙන්නේ කියලා. එල්ලලා? සන්සෙට් එක එල්ලලා තියෙන්නේ. යන් ඉස්සරහ තියෙන පොට් එක. මේ? කො? ආ. ඔව්. ඉරස්තා. ඉතන තමයි ගේට් එක තියෙන්නේ. මේ එපා ඔයාට ඒතර බඩු ගොඩයි. පවුනේ තොර ඔය යන්න බෑ. තාලිය. අර තියෙනම හදලා දීපු වෙල්ල. කොහොමද අර උඩ එල්ලලා තින්නේ? ඔන්න ඉතින් විලින් ගිලින් වලට සමු දෙන්න කාලේ ඇවිල්ලා. තාලිය. ඔව්. විලින් ගිලින් වලට සමු දෙමුනේ. පොඩි. ඔව්. ඉතින් මේ ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන්. එහා පැත්තේ මම ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා වීඩියෝ ක්ලිප් එකක් දාන්න. ඉතින් කොහොම තමයි මේ විලින් ගිලින් වල අද දවස් ගත කරේ. අද දවස් කියන්නේ අපි එනකොට අද කීයක කරනවා තාලිය? අපි කොහොමද 12 පහු වෙලාවේ ඉතින් මේ පුළුවන් තරම් ගියා ඇවිදින්න. දැන් ඉතින් කලුවර වැටිගෙන ඉන්නේ. දැන් අපි යන්නත් ඕනේ. ඇත්තටම ගොඩක් එන්ජොයි කරා අපි. ඉතින් ආයේ අපි දවස් සෙට් වෙමු. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් පොඩි. එහෙනම් අපි ආයේ දවස් සෙට් වෙමුනේ. එහෙනම් ජය වේවා ඔක්කොමලාට. මතක් කරලා subscribe කරන්න,
කමෙන්ට් කරන්න එහෙනම් ආයෙත් අපි දවසක සෙට් වෙමු. ජය වේවා.